අපි මේ වීඩියෝ එකෙන් තරිප්පු එහෙම නැත්නම් බෙරිල් ගැන බලමු. මේකේ දැඩියාව 7.5ත් 8ත් අතර. ස්පටික පද්ධතිය ෂඩස්රාකාර. රසායනික සංයුතිය Be3Al2SiO6. මේකට එමරල්ඩ්, හෙලියඩෝ, මොගනයිට්, ගෝෂනයිට්, ඇක්වාමැරින්, ග්‍රීන් බෙරිල්, රෙඩ් බෙරිල්, බ්ලූ බෙරිල් අයිතියි. මේ අතරින් එමරල්ඩ් ප්‍රෙෂස් ස්ටෝන් එකක්. රෙඩ් බෙරිල්, බ්ලූ බෙරිල් රෙයා ස්ටෝන්ස්. එමරල්ඩ් එහෙම නැත්නම් මකරත කියන්නේ කොළ පාට ගලක්. ඒ වගේම මේකේ කොළ පාට ලැබෙන්නේ ක්‍රෝමියම් වලින්. මේක ලංකාවේ හමු වෙන්නේ නැහැ. හෙලියඩෝ මේක ලා කහ ඒ වගේම රන්වන් පාට වලින් තියෙනවා. ලංකාවේ හමු වෙන්නේ නැහැ. මොගනයිට් මේක රෝස පාට ඉඳන් දම් පාට වෙනකන් වර්ණ වලින් දකින්න ලැබෙනවා. මේකත් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ගෝෂනයිට් මේක අවර්ණයි. ඇමරිකාවේ ගෝෂීන් පළාතෙන් තමයි හොයාගෙන තියෙන්නේ. ලංකාවේ හමු වෙන්නේ නැහැ. ඇක්වාමැරින් දිය තරිප්පු මුහුදු ජලයේ වර්ණය නිසා මේ නම ලැබිලා තියෙනවා. ලා නිල්, කොළ නිල් යන වර්ණ වලින් දකින්න පුළුවන්. ඒ වගේම කැටයිස් ඉෆෙක්ට් එක තියෙන ගලුත් තියෙනවා. මේක ලංකාවේ හමු වෙනවා. කොළ තරිප්පු ග්‍රීන් බෙරිල් ලා කොළ පාටයි. මේ පාට ලැබිලා තියෙන්නේ යකඩ නිසා. ලංකාවෙන් හමු වෙනවා. රතු බෙරිල්, රෙඩ් බෙරිල්, බික්ස් බයිට් මේක ගොඩක් දුර්ලභ වර්ගයක්. ලංකාවෙන් හමු වෙන්නේ නැහැ. නිල් බෙරිල්, බ්ලූ බෙරිල්, මැක්සිස් තද හෝ දීප්තිමත් නිල් පාටින් තියෙනවා. ඉතා දුර්ලභ වර්ගයක්. ලංකාවෙන් හමු වෙන්නේ නැහැ. ගෝෂනයිට්, එමරල්ඩ්, ඇක්වාමැරින්, හෙලියඩෝ, මොගනයිට්, ග්‍රීන් බෙරිල්